පෙරවන් සරණයි සුබෝදෑසන අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ වෙසක් පුන් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ගත වුණත් අද දවසේදී අපි සූදානම් වන්නේ වෙසක් සතිය නිමිති කරගෙන වෙසක් ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි. අද දවසේ අපගේ নমස්කාර පූර්වක ආරාධනීය පරිදි ධර්ම දේශනය සඳහා වැඩම වදාළ චීන බුදුවඩ සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායක විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක කහංගම හංසගිරි විහාරාධිපති අතිපූජ්‍ය බුද්ධන්දේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් নমස්කාර පූර්වකව විද්‍යාලය වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාව සඳහා ධර්ම ශ්‍රවණය සඳහා සැපමිනි ආදරණීය දූපුතුන් මව්පියවරුන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දවස ටිකක් අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණා. මම සතුටු වෙනවා බොහෝ දෙනෙක් දරුවෝ ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මේ දවස් ටිකක් වසංගත රෝග පැතිර යන කාල සීමාවක් වුණ සම්පතිස්යාව වගේ ඒ නිසාවෙන් දරුවෝ කීප දෙනෙක් අඩු වුණා. අද දවසේ පැමිණීම මා ඉතාගේ කොට සලකන ඔබ සියලු දෙනා ධර්ම දේශනාව සඳහා එහෙමනම් තවත් කාලය මිඩංගු නොකර මා নমස්කාර පූර්වක ධර්ම දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව සිදු කරන්නට. දැහත් කට්ටිය පිරිනමා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරන්න මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප විද්‍යාලයට අනුබද්ධ අරුණ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ජෙහස් පුතණුවන්ට ආරාධනා කර සිටිනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. සෑම දිනම සාධනාදයක් පවත්වනවා. සම්බුදු සිසිලයි සදහම් සුවදයි අරගෙන ආවෙමි ඔබව සොයා ඔබගේ කටහඬ කියන්නේ හරිම සුන්දරයි එනම් දෙතම නලලකියා පන්සිල් ගන්නට යන්නට වෙරක් නමෝ තස්ස භගවතු කියා නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමන්තා චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්ඛෝ ජෝච සුජෝච සුවචෝ තස්ස මුදුවනති මානි භාග්‍යවතෝ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු පූජා බුදුරජාණන් වහන්සේට पूजा करनी पूजा विवा भव संसारे मुल नद अग कोहेद किया කල්පෙන්ගති තුන්ලොව තිලක පියා ඕවඳිනිමි පුදමි මගේ සම්බුදු තිලොව කියා සකතෙන් किसी विद किसी प्रतिर गया अविलद सिंवलट सम्मति शिथिल धर्मय हितत गमो නොවනින් සාදු කියා මහා සංඝ රුවන හිරෝ මෙන්
Jito akiya Bhavadami nasana maga eka Ivadavase nuhanin Mataketiya Mahasangruvan vandi nemiyat Naraletiya Api wage daru me manolove bikarala Ramkiri peuri ratuli sudu karala Apirengagatte dekavage langa idala avasala kanimi mage budu ammata kandala dukkam katalopa Hirihara vidala Api dati keruve randahadiya bimahedala Gunanana daruvo lakmanita deibedala Avasar ganimi mage budu appachita vendala Deviyan vadeni hata batin udahinna Siyaloma pingvatun manlova rakakanna Pinkaranaya pinde araganna Deviyani pidin nivanata yante Gunagaruke Vasanavanth Pinatuni Dwadaruvani Demapini අද අපි හැමදෙනාම පැයමුඩුල්ල සංගම්කම සොබගත් වෙන්න විද්‍යාලයේ විදුහලතුමා ප්‍රදීප් ප්‍රියංක මහත්මයා සහ ආචාර්ය මණ්ඩලය ඒ වගේම දරුවන්ගේ දෙමව්පියන් දුවා දරුවන් එකතු වෙලා බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙමුගල සිහිපත් කරලා මුළු ලක්ෂණ තුල මුළු ලෝකවාසී ජනතාව ආමිෂමේ පූජාවන් ප්‍රතිපත්තිමේ පූජාවන් සිදු කරමින් ඒ දෙමුගල සිහිපත් කරලා බෞද්ධ ජනතාව ධර්ම දේශනාවේ පිටකම් ඒ වගේම පෙරහැරවල් ඒ වගේම භාවනාමය වැඩසටහන් ත්‍රි දේශනාවන් ඒ වගේම බෞද්ධ කතාවන් ප්‍රදර්ශනය කරන තොරන් ආදී නොයෙකුත් දේවල් පිළිබඳමින් ලෝකවාසී ජනතාව යොදුන් දෙමුගල සිහිපත් කරනවා. ඒ අනුව බෞද්ධ ජනතාව විදියට විශේෂයෙන්ම එම විද්‍යාලය විදුහල්පති ප්‍රදීප් ප්‍රියංක මහත්මයා කල්පනා කළා තමන්ගේ ආචාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා දෙමාපියන්ට දැනුවත් කරලා
දරුවන්ට ධර්මවත් කරලා නිත්‍යමුගල සීපච්චලා ධර්ම දේශනාමේ තීර්ථකමක් සිදු කරන්න ඕන කියලා. මේ ස්ථානයේ එන්නට අලුත් ගමන මේ පුරුදුවේ තමයි ආර්දනා කළේ. මේ විද්‍යාලය වසර 60ක් පිරිවිලි කරගෙන පින්කමක් පැවැත්වුවා. එම පින්කමට මම සම්මාන දුරක් සහභාගී වුණා. තාම පිරිවෙලකට වැඩ කරන ඒ වගේම කරන වැඩේ ඉතා ලස්සනට කරන දැක්මක් ඇතුව වැඩ කරන විදුවල පුරතුමාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයක් තාම පිළිවෙලකට සමානුකූලව වැඩ කරන බව පේනවා. අද දවසේ තාම ලස්සන දවසක් සුභාදහමට ආශිර්වාද කරනවා. සුභාදහමේ ආශිර්වාද දෙනවා. ඉතා වාසනාවන්ත දුවේ පුතේ කිසි කාලයක් තුළ ඔබ ධර්ම කරුණු කීපයක් දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්ම කරුණු අවබෝධ කරගෙන ඒ තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න ඕනේ. බණ අහනකොට තාම ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසය. බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව මගේ කියන අපේ කියන හැඟීම අපි ගාව තියෙනවා. මේ දරුවන් මෙච්චර වෙලාවක් විනාඩි 6ක් 7ක් 10ක් පටන් අරගෙන තාම හොඳට මේ කියන කරුණු අහගෙන ඉන්න බව පේනවා. ඉසායි ශ්‍රද්ධාව, ඒ වගේම සම්මර බවත්, ඒ වගේම මේ පින්කම කරන්න ඕන කියන අදහසත් සෑම කෙනෙකුගාම තියෙනවා. එසා දැන් මේ දහම් දේශනාව පැවැත්වීමේදී පුංචි දරුවෝ එකේ පන්තියේ ඉඳලා පහවස දක්වා දරුවෝ තමයි ඉන්නේ. ඒක දරුවන්ට ගැලපෙන්න ඕනේ. ඒ වගේම අම්මලා තාත්තලා නැත්නම් දෙමව්පියෝ සම්බන්ධ වෙන්න. ඒ දෙමව්පියන් ගැලපෙන්න ඕනේ. ඒ වගේ විදුහල පුතුමාන් ඉතින් වාඩි වෙලා බොහෝ නිහතමානීව ඉතින් කවට සම්බන්ධ වෙනවා. ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙනවා. ඒකට ආචාර්ය මණ්ඩලයට මේක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ හින්දා සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ ගෝස්තානන් වහන්සේගේ ඉපදීම සිදු වෙන්නේ විසක් පොයක් දවසක. සාමාන්‍ය මාසික උත්සවය. සිද්ධාර්ථ ගෝස්තානන් වහන්සේ සසල ගොඩාක් පෙරම් පුරාගෙන ආපෝ බෝධිසත්වතරේ ආත්මීස්වරම් සුබ කියන මාලිකාවල වල ඉඳලා ඒ වගේම කුටි කාලේ තමන්ගේ ආදනීය බෝධිසත්ව කුමාරයා සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැර දාලා තමන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට වසර 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒනොත් ඔබට ගිහිල්ලා සත්‍යවාදීව තමන් සසර පුරාගෙන බුද්ධත්වයට පත් වෙනවා. ඒ ඉසක් පොයක් එහෙම බුද්ධත්වයට පත් වෙලා කරුණාව, දයාව, ලෙංගිකකම, සෙනෙහස, මෛත්‍රී දුන් ගුණවලින් හිත පුරවගෙන මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් බුදුහාමුදුරුවෝ සලකා තියෙනවා. බ්‍රාහ්මණ සමාජයේ තුළ කුලකර්ම ඉපදනම් කරගන්න, ඒ වගේම
බ්‍රාහ්මණයන්ට ඕවර විදිහට සමාජයේ පාලනය වුණු කාන්තාවට නිදහසක් ලබා නොදුන් සමාජයක බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා කාන්තාවට සමතන ලබා දෙමින් අහිංසක සුනීත වගේ දරුවන්ට සෝපාක වගේ දරුවන්ට කරුණාව දක්වලා ආදරය දක්වලා ඕනොත් තීරගෙන බුද්ධඝාත කියන හාමුදුරුවෝ වගේ අහිංසක විදවුණු හාමුදුරුවන්ට උපස්ථාන කරලා ඕනොත් කියන මිනිස්සුන්ට අවුරුදු 35 උතුම් දහම් දේශනාව කරලා සමාජයේ ජීවිත මිනිසුන්ට මානව ගුණධර්ම ප්‍රගුණ කරලා මානව සමාජය තුළ කාටවත් හිංසාවක් පීඩාවක් නැතුව ආදරයෙන් සෙනෙහසෙන් මෛත්‍රියෙන් යුක්තව ජීවත් වන විදිය ක්‍රමයේ පහළ කරන බුදුහාමුදුරන් කාලේ දරුවනි සමාජ ක්‍රමයේ පාලන ක්‍රමය බ්‍රාහ්මණ මතයන් එක්ක තමයි තිබුණේ. නමුත් සියලු මත විදතරදී මානව ගුණධර්මතාවයන් ප්‍රගුණ කරමින් සමාජයේ තුළ යහපත් දේශනාවක් වහනා කළා. ඒ වගේම මේ උතුම් දහම් දේශනාව කවියෙනොත් ඒ වගේම වචනයෙනොත් නැත්නම් ඔබට අවශ්‍ය විදිහට පැයක් වගේ කාලයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්න. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දරුවන්ට අසීමිත වූ ආදරයක් කරුණාවක් තියෙනවා. හැබැයි සමහර අම්මලා ගාව හැමෝම නෙවෙයි සමහර අම්මලා ගාව ඒ කරුණාව දෙන්න උදේ පාන්දර කාමලස්සන දෙනියක් හරියටම අවුරුද්දයි වයස ළමයා පුතා මගේ දහම් පාසල දෙන්නේ අවුරුදු 4ක් වගේ 4 පන්තියේ දරුවා. හැමදාම ගෙදර අම්මට බයි තාත්තට බයි සාමියාට බයි ඒ තමන්ගේ දිනචරියාව දිවාගෙන ආවෙත් ඒ විදිහේ තමයි. සුභාධාමයෙන් දරුවා කිරිල්ලගෙන අඬනකොට දරුවා ඇත්තක ඉඳගෙන වේගයෙන් සාරයක් අරගෙන අර වගේ ඔළුවත් එල්ලලා සාරියෙන් බෙල්ල ගහලා පැන්න පල්ලවල අඩි කාමාරක්වත් නැහැ. ශරීරේ තප්පර ගානක් ඇතුළත අර තමන්ගේ පුතා එපා කියලා තමන්ගේ ජීවිතේ විනාශ කරනවා. තාම පාන්සුළු දෙන්නේ නැහැ. මම තමයි පාන්සුළු දෙන්නේ. මිනිස්සුනේ මුදල් තේරුම් ගන්න බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන හරය අවසානයේ නිවන කියන කාරණා. නී කියන්නේ නෑ කියන එක වනකෙට තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කිරීම තමයි නිවන. නමුත් ඊට මෙහා අපිට ගොඩාක් සමාජමය කරුණු තියෙනවා. අම්මා කියලා කියන්නේ තාත්තා කියලා කියන්නේ මෙත්තා, මුදිතා, උපේක්ෂා ආදී වශයෙන් ගුණේ මෙත්තාව, කරුණාව, මුදුගුණේ, උපේක්ෂාව කියන උතුම් ගුණ වලින් ඉඳ පුරව ගන්නවා. එහෙමදෝ ලෝක විශාල ඒත්‍යක් තරහවක් හිතේ ඇති කරගෙන ජීවත් වෙන්නේ. දැන් කවුරුත් එක සාදු කියන බලන්න. මේ හැමෝම සතුටින් ඉන්න ඕනේ. ඉනහ වෙලා ඉන්න ඕනේ. කල්පනා කරගෙන ඉන්න නැතුව තමන්ගේ හිත තුළ සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ කල යුතු එකම කාරණා. උදේ පාන්දර අවදි මොහොතේ ඉඳලා නිින්දට යනතුරු 100% පෙරෙන්න පුළුවන් සතුටින් දිනා වෙලා ඉන්න ඉවත වෙන්න. පොරෝගෙන ඉන්න නැතුව, වෛරයෙන් ඉන්න නැතුව, කේන්තියෙන් ඉන්න නැතුව, තරහෙන් ඉන්න නැතුව තාම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. දැන් බලන්න අර පුතා කිරි ඉඳලා අඬනවා. කුංචි දුව අහිංසක පැටි කෙල්ලේ.
කිරිලා කාල කිරි දෙන්න පුළුවන් ආච්චාමට කිරි නෑ. අක්කලට කිරි නෑ. කිරි දෙන්නේ නෑ. දරුවෝ හම් වෙන්නේ. අල්ලාමයාට පුතා ආරනවා අම්මා නැතුව. ස්වාමියා වෙනම ගමනක් ගිහිල්ලා ස්වාමියා පිස්සු කෙරේ. ඒකෙන් සමාජයේ පිස්සු එහෙම පිස්සු කෙලින්න බෑ. පිස්සු නටන්න බෑ. හොඳ වකීලින් තාත්තලා හොඳ වකීල් වැඩ කරන්න ඕනේ. අම්මලා හොඳ වකීල් වැඩ කරන්න ඕනේ. ඒ තමයි වන පටන් ගන්න කලින් කිව්වේ මිනිස්සුනේ මිනිස්කම දිනු කරගෙන අපි තාම කරුණාවෙන් ජීවත් වෙනවා. කෙනෙකුට අහලා තියෙනවද බෝධිසත්වෝ එක්තරා ආත්මයක ලේන පොලේක ඉඳලා කරනවනේ. මහා මොහොතේ වැටුණා ඒක ලේ පැටි. කරුණා පස්සේ අම්මා වේගයෙන් බැහැගෙන ගිහිල්ලා වල්ගේ පොගෝනවා ගොඩට ගහලා කසනවා. වල්ගේ පොගෝනවා ගොඩට වෙලා කසනවා. එයි මොහොතේ හිඳවලා තමන්ගේ ළමයා බේරගන්න. සත්තු එහෙමයි. සත්තු එහෙමයි. ඔව් මුචි කතාවක් කියන්නේ. YouTube එක හරහා මේ වැඩිහිටියෝ දැකලා ඇති මේ විශාල මොහොරක්කක් කියන තැනක ගංගාවක මොහොතේ ගංගාවක මොහ පැටියේ බහැලා ඉකරට යනවා. ඉකරට යනකොට දැන් මෙහෙම මොවා යනවනම් අර පැත්තේ ඉඳලා කිඹුලෙක් කියනවා. අම්මා මොකද කරන්නේ? අම්මා වේගෙන් යනවා. කොහරද යන්නේ? කිඹුලගේ පැත්තට යනවා. කොහරද යන්නේ? අම්මා යනවා කිඹුලගේ පැත්තට. කිඹුලගේ පැත්තට ගිහිල්ලා කිඹුලට ඉලි වෙනවා. ළමයා බේරන්නේ. ඒ සත්තුන්ට පුදුම මේක තියෙන්නේ. අපි සතු ජාතිය. ඒ හින්දා මිනිස්සුනි අපි හැමදාම කියන්නේ හැම වෙලාවකම මිනිස්සුන්ට ප්‍රශ්න වෙන්න පුළුවන්, බාධා වෙන්න පුළුවන්, අපහාස වෙන්න පුළුවන්, නින්දා වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, කන නැති වෙන්න පුළුවන්, එනමක් ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මොන්න ප්‍රශ්න ආවා හිත දැන දීලා ඉවසගෙන වැඩ කරලා මොකද ගමනක් යනවා. එහෙනම් මේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගාවට අඩුපාඩුවක් හදාගෙන මොකද ගමනක් යනවා. මොකද ගමනක් යනවා. එහෙනම් දරුවනි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන් හරි ආදරේ. බලමු අම්මයි තාත්තයි කොච්චර Tamanට ආදරේද කියලා. මහා මෙර උසට පරයි තිරුවේ අපේ අම්මා එක්ගොම වේදනා ඉහළුවේ අපේ අම්මා නොබතෙන් වෙන්ක කඳුලනේ පැගුරුවේ අම්මා දරුවට කුතු කෙනෙක් ඔබේ පින්බර අම්මා දරුවගේ කුසම පුරවන්නට විහෙස අම්මට නැතුව දරුවට මහා ගොඩක් දෙති දරුසිනි හසින් මහා බඩගිනි කුල ගති දරුසිනි හසට අම්මට කටක් නැති දරුවනි සමහර තැන්වල
දරුවන්ට කන්න දීලා අම්මා තාත්තා බඩගින්න දැන් දෙනවා. මොකද හැමතැනම හොඳට කන්න බොන්න නැහැ. අන්න බොන්න හැමතැනම නැහැ. නිසා පුංචි දරුවන්ට බත් ටික දීලා අම්මා පස්සේ කනවා දරුවෝ කාපු ඉතුරු ටික. ඒසා දරුවනි තමන්ගේ අම්මටයි තාත්තටයි කාම ආදරයෙන් කරුණාවෙන් අම්මා තාත්තා කිව්වේ අහලා හොඳ බූත්සත් දරුවෝ වගේ හොඳට ඉගෙනගෙන තියාගෙන ඉහළට ගමනක් යන්න ඕනේ. මේ පාසලට ආවන් පස්සේ ඇත්තටම අර සතුටුයි අර පිළිවෙලයි අර පිළිවෙල සුගත ගන්න වැඩක් කරත් ක්‍රමානුකූලව කරන්න පුංචි දරුවෝ බොහොම හොඳයි. අසමුසුලමුනෝති ගෙනේනවා ඉනියොතා තුරුලද වඩාගෙන කිව්වේදා කතා නොඹ බුදු පුතෙක් වෙන වදලත් සරම් පුතා පණ තියන කල් නොඹ ළඟ අපි ඉන්නේ පුතා සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවොත් එක්ක තමයි ජීවත් වෙන්නේ. තාත්තෝදී පාන්දර අවදි වෙලා පෙරට ගිහිල්ලා දුක්මාන්ති වෙලා එක්කෝ පදල් කර්මාන්තයකට ගිහිල්ලා එක්කෝ තේ කෑල්ලට ගිහිල්ලා එක්කෝ වැලිගොඩ දාලා එක්කෝ කරේක සේවය කරලා එක්කෝ මොනවා හරි රස්සාවක් කරලා කීයක් හරි හොයලා ඉදට කන්න බොන්න කියන දේ ඇයි දරුවන්ට ආදරේ නැහැ. මේක දරුවනි අපි කවුරු තාම ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. දැකුමට ඇසට රුව දැකුමට ඇසට රුව ඇති වස්තුව අම්මා ඇහුනේ හඬක් ඇත්තම් මේ හඬ කිව්වේ කටින් පළමුව වචනය අම්මා රංකිරි පෙව්වේ මතු බුදුවන මගේ අම්මා අපි මෙන්න මේ ප්‍රාර්ථනාවක් කරමු. කොහොමද? යහපත් ගුණ දානෝම දරුවන්ට වැඩි වේවා ගුණ දම්බලට දරුවන් ලොව උරු වේවා ගුණයාපත් කමද දීවාතිරි ලැබදේවා දුක්ගිනි නිවන බුදු ගුණ ලං වේවා සෑම දරුවෙක් ගාවම දෙමෝපියන් ගාවත් යහපත් ගුණ රැකෙන්න ඕනේ. අම්මට තාත්තට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේම පන්සලේ හාමුදුරන්ට සැලකීම, අන්නයට කරු කිරීම, කීර්දේ අහලා වැඩ කරන එක අපි ගාව පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න. ඉතින් පුංචි කාලේ අවුරුදු 3ක් වයසක දරුවෙක්ගේ මොලේ ගෑන් වර 1100ක් තියෙනවා. අපි වගේ අවුරුදු 50කට පරවෙච්ච අයගේ අවුරුදු 70ක් ගියත් මොලේ 1300යි බරයි. කොච්චර බර කියන්නේ? 1300. නිසා අවුරුදු 3ක් වෙනකොට දරුවෙකුට සමාජ ක්‍රියාකාරකම් ඇහැට පේනවා. සමාජ අන්තරය හොඳ වචන කතා කරන
දෙමව්පියෝ හොඳට වැඩ කරන්න ඕනේ. තාත්තයි අම්මයි දරුවන්ට පේන්නවත් නොපෙනෙන්නවත් සම්ඩු කරන්න හොඳ නැහැ. දරුවන්ට පේන්න ඉතා හොඳ වැඩම කරන්න. අම්මා තාත්තා මල් පූජා කරන්න ඕනේ, මන්දල් යන්න ඕනේ, සම්පින්කම් කරන්න ඕනේ, අතුරු ගන්න ඕනේ. ඒක තමයි දරුවෝ බලන් ඉන්න අම්මා දිහා තාත්තා. ඒ අම්මා තාත්තා දිහා බලලා තමයි දරුවෝ හැදෙන්නේ. නිසා විශේෂයෙන්ම ගෙදර පරිසරය හොඳට තේරෙන්න. ගෙදර පරිසරයෙන් තමයි පාසලට එවන්නේ. ඒතර පාසලට එවුවාම පාසලේදී අර දරුවගේ තියෙන දක්ෂතාවය, නිපුණතාවය ප්‍රගුණ කරලා දියුණු කරලා අවශ්‍ය මාවත කියලා දෙන්න. මේ විදිහට ගණන් හදන්න, මේ විදිහට චිත්‍ර අදින්න, මේ විදිහට ඉගෙන ගන්න, මේ විදිහට අකුරු ලියන්න, මේ විදිහට පාඩම් කරන්න, මේ වගේ හොඳ වැඩ කරන්න, මෙහෙම අකුරු ලියන්න, ගණන් හදන්න කියලා ඔයාලගේ දක්ෂතාවය දියුණු කරන්න. ඒ හින්දා මේ හැමදේම එක මනසකම තියෙනවා. එහෙනම් පුංචි දරුවන්ට බර වැඩි වෙන්න පුළුවන්. පුංචි දරුවන්ට බර වැඩි වෙන්න පුළුවන්. නමුත් විනාඩි 20කින් නිමා කරන කමක් නැහැ. ළමයින්ට ගොඩාක් වෙලා අහගෙන අමාරුයි. පුංචි ළමයිනේ. ඒ හින්දා දෙමව්පිය දරුවනි ගෙදර පක්ෂ හොදට කියන්නේ. ගෙදර කියන්නේ ටයිල් අල්ලලා නෙමෙයි. මැටි ගාලා වුණා කමන්නේ. දරුවන්ට බොහෝම ආදරයෙන් සලකන සමහර අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ළමයින්ට ගහන්න. ඒක ගහන්න එපා. ආදරයෙන් කරුණාවෙන් කියලා දෙන්න. ඒ මොලේ 1100ක් වරකේ. දරුවන්ට යමක් දැක්කහම ඒ දේ කරනවා. කතා කළාම ඒ දේ කතා කරනවා. ඒ හින්දා දෙමව්පියනි පුංචි කාලේ ඉඳලා දරුවන්ට හරිම කෙරේ. දරුවන්ගේ වැරදි එක දරුවන්ට කරගන්න පුරුදු කරන්න ඕනේ. සක්කෝ. හරිම සූත්‍රයේ වචනයක් සක්කෝ කියලා දක්ෂතාවය. දරුවන්ගේ ඇඳුම් ටික දරුවන්ට තවත් දාලා හොද ගන්න පුරුදු කරන්න. ඊට පස්සේ ආයේ අම්මා කොට හොදලා දාන වෙන දෙයක් ගැටලුවක් නෑ. දරුවන්ගේ පොත් ටික ලස්සන මේකේ තියාගන්න දරුවන්ට පුරුදු කරන්න. ඇඳුම් ටික ලස්සන තියාගන්න පුරුදු කරන්න. කාමරේ ඉඳාගන්න කාමරේ ලස්සන තියාගන්න පුරුදු කරන්න. ප්‍රධාන යහපත් මනසක ලක්ෂණය තමයි කරන වැඩි හරි ක්‍රමානුකූලව කිරීම. බොහෝ දෙවල පාසලේ වැඩක් දුන්නාම මේක අපෙන් කපලා අලබන් ඉන්න කියලා කිව්වාම මේ වැඩේ අම්මා කරන්නේ. කවුද කරන්නේ? අම්මලා කරන්නේ. එහෙම මොනවා හරි රූපයක් පාට කරන්න කියලා දුන්නාම මේක අම්මා තමයි පාට කරන්නේ. ලකුණු දානවා. ඒ වගේම සමහර වෙලාවට දරුවන්ට සමහර අම්මලා බැටරි පුර උරුවට දානවා. මොකද දාන්නත් එපා. ගුරුවරු එහෙම නැහැ නේද? මොකද සමහර අම්මලා ගෙදර ගියාම බලන්නේ පොත මොනවද උගත්ලා තියෙන්නේ කියලා. ඉතින් වැඩිපුර පොතේ ලියලා නැත්නම් ඔන්න අම්මා තාත්තා බයිනවා ගුරුවරුන්ට. ඉස්කෝලේ උගන්වලා නැහැ. වැඩක් නැහැ ඉස්කෝලේ යවලා. කියලා එහෙම බයිනවා. දහම් පාඩම් දෙන්නේ දහම් පාඩේ පොත පිරෙන්න ඕනේ අම්මලා තාත්තා. එහෙම දන්නේ නැහැ. පොතට වඩා අපි ප්‍රායෝගිකව බුද්ධියට හෝ කරන දෙනවා. පුංචි කාලේ ඉඳලා හරියට අවංකව වැඩ කරගන්න. මට මතකයි ඔයාලා වගේම මමත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. මම අවුරුදු 3ේදී අඬනවා ඉස්කෝලේ යන්නේ. අවුරුදු 4ේදී අඬනවා ඉස්කෝලේ යන්නේ. අපේ පුංචි අම්මලා එතකොට ඉස්කෝලේ යන්නේ. මම ගෙදර තනියෙන් ඉන්නේ. ඉතින් මමත් අඬනවා ඉස්කෝලේ යන්නේ. මට බැන මාවත් එක්ක යනවා පාරේ ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගියාම මේ පාන්දර පන්තිලක මම ඉන්නවා. ඉතින් ආයි විශ්වාසකම වයින්නවා. මේ ළමයි මොකටද එක්කන් ආවේ කිසි ළමයි වගේ ගිහින් දාන්නේ කොහොම ආයි අම්මලා මාව බැන ආයි ගෙදර එක්කන් එනවා. ඉතින් ගෙදර මාව දාලා ආයි ඉස්කෝලේට යනවා. ඉතින් පුංචි කාලේ අපි හරි ආසයි ඉස්කෝලේ යන්නේ. ඔයාලා ඉස්කෝලේ හරි ආසාවෙන් ඉන්න ඕනේ. පාඩම් කරන දේවල් හරි ආසාවෙන් පාඩම් කරන්න ඕනේ. ගණන් හදන්න ඕනේ, හිතන්න ඕනේ, සිද්දු කියන්න ඕනේ. ළමයිත් එක්ක සාමූහිකව ඉන්න ඕනේ. කිසිම ළමයි කාත් එක්කවත් සම්ඩු වෙන්නේ නැපා.
රණ්ඩු වෙන්නේ නැතුව සාමපත ඉන්න ඕනේ ලස්සනට ඈ. දැන් ටෙක්නිකට අමාරු වෙන්නේ. තොරතුරු ටික සාදු කියන්නේ. බලමු තව කවියක්. අම්මගේ තාත්තගේ තත හිත තන කන්න ගුරුවරු දෙනවා හරි ඇති පිළිගන්න වැඩිහිටියන්ගේ ඔවදන් ටික අරගන්න ඔබටයි දරුවනි මේ ආත්මිරි ඔන්න කාදු කියන්නේ දැන් මම කියන එක මම කිව්වට පස්සේ කියන්නේ දරුවෝ ගුරුවරු නේද වින්ද කමන්නේ දරුවෝ ටික මම මේ කියන දේ කියන්නේ සමහර ගුරුවරු දෙක කිව්වත් කමන්නේ එහෙම කියන්නේ කොහොමද කියන්නේ මම කොට පස්සේ ආන්නේ අම්මගේ තාත්තගේ ගත හිත සනසන්න I can ගුරුවරු දෙනවා හරි හැටි පිළිගන්න වැඩි හිටියන්ගේ ඔවදන් ටික අරගන්න ඔබටයි දරුවනි මේ ආසිරි ඔන්න හොඳයි යමක් කිව්වාම ඒ කීර්තිය අහලා කියන්න පුළුවන් දක්ෂ දරුවෝ බව ඇත්තටම කියන්නේ. හොඳ දරුවෝ. එහෙනම් පුංචි කාලේ ඉඳලාම අම්මගේ තාත්තගේ හිත සතුටු කරන්න ඕනේ. අම්මගේ තාත්තගේ හිත සතුටු කරන මොකද කරන්න ඕනේ? අම්මයි තාත්තයි කීර්තිය අහන්න ඕනේ. දැන් දරුවෝ අහලා තියෙන පුංචි කාලේ බුදුහාමුදුරන් කාලේ හිටියා ආඳුරු නමක් පුංචි ආඳුරු කෙනෙක් රාහුල කියලා. මොකද නම? ආහුල කියලා. රාහුල හාමුදුරේ පාදද අතු ගන්න මිදුල අමදින. වත්පත් මල් පූජා කරන්න ඕනේ. ඒ මේ රාහුල හාමුදුරුවෝ ඒ අතු ගන්නකොට වැඩි ටිකක් අරගෙන උඩට ඔබ දාන කියනවා මේ වැලි කැට දානට මට අර දවසේ අවවාද අනුශාසනා ලැබී පාසා. පුටි කාලේ ඉඳලා අවවාද අනුශාසනා ලැබලා තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න තමයි මේ හැම කරුණක්ම කියන්නේ. ඒ නම් දැන් ටික ධර්මසනාව කිටි වෙනවා. මෙන්න මේව කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? ඉතරත හොද පුතා දුවයයි දැනගන්ත බුදු හිමි වදින විට බුදු මැදුරට යන්ත සුදු මල් තියාපානක් ඔබ දල්වන්ට එරුවන් වදින විට නිති ගාථා පවසන්ට මහා කැලෑවල යන්නේ නැතුව මේ පාන්දර නැගිටලා ගෙදර මල් ගහකින් මල් හතරක් ගහනවා කමක් නැහැ. ලස්සනට මල් පොට්ටක් අඩලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා පැන් ගිහලා බුදුහාමුදුරුවෝ මල් පූජා කරන්න ඕනේ. පැන් ඉදුරක් ගේ පූජා කරත් හොඳයි. සමහර දරුවෝ එනවා ඉවල් පුරිසුමනි හොදන්න දරුවෝ
ගෙදර ඉස්කෝලේ යන කලින් වෙනම බුදු පහන හදලා බුදු පිළිමයක් කියන්නේ යසෝදරා දේවියගේ පිළිරෝයි කියනවා කියලා ආපහු ගණ දෙවියන්ගේ පිළිරෝයි විතර ගෙනවලා තියෙනවා. ගණ දෙවියන්ට වෙනම පහනක් පත්තු කරනවා. බුදුහාමුදුරුවෝ වෙනම පහනක් පත්තු කරනවා. බුදුන් ඇඳලා ඉස්කෝලේ ආයි ගෙදර ආවත් හැන්දෑවට අර පරමල් ඔක්කො වයි කියලා මල් ආස්නේ ලස්සන හදලා ආයි මේ මල් ටිකක් හදලා ආයි අති පූජාව වගේ වදනා කරනකට 10ක් 15ක්. නිසා මේ දරුවෝ අනේ කලින් කොහොමද දන්නේ නැහැ. අදින් පස්සේ කොබලන් සාදු කියන්න බලන්න දැන් නම් ඉතින් ළමයින්ට අමාරු වගේ නේද? සාදු කියන්න මොකද යන්නේ? කොබලන් ගෙදරදී ඇත්ත කියන්නේ බුදු කියන්නේ උදේට බුදුහාමුදුරන්ට මල් ටිකක් හේන් පූජා කරන ළමයි අතුස්සන් බලන්න. උදේට ආත්පාදාසයි. අනිත් ළමයින්ට හැමදාම මාරෙන් පුළුවන් හෙට ඉඳලා මල හතරක් පහක් කරලා නැති නේද? මල හතරක් පහක් කරලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් පූජා කළා කියන්නේ බුදුහාමුදුරුවනේ මම දැන් ඉස්කෝලේ යන්න හදන්නේ. මට ඉස්කෝලේ යනකොට කිසිම මගදී කොටේදී සාදරයක් වෙන්නත් එපා. මම හොඳට පාඩම් කරලා ඉස්කෝලේ ඉගෙන ගන්න යන්නේ. මම ඉගෙනගෙන ගියාගෙන ආයෙ ගෙදර එනවා කියලා බුදුහාමුදුරුවෝ මතලා ඒකට පුරුදු වෙන්නේ. හරිද? හැන්දෑවට ආයෙ මාර්ගයක් කරලා බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවනේ මට අම්මතාත්තට උදව් කරනවා. ඉතින් අම්මතාත්තට හරියන්න ඕනේ. ගෙදර ඉන්න කොටම හරියන්න ඕනේ. මට නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. එදා බුදුහාමුදුරුවෝ මේ මාර්ගය පූජා කරනවා කියලා බුදුහාමුදුරුවෝ මාර්ගය පූජා කරනවා. ඒක තමයි ජීවිතේ ලොකු බලයක්. මොකද එතන විශ්වයේ ලොකු බලයක් කරනවා මේ තමා වටා. මොකද මේ දුරකථනයක තරංග ගමන් කරන පේන්නේ නැහනේ. ඒ වගේ සබහා දහම අපිට හරි ආදරේ. ඒ විදිහ තමයි ඉර බැහැලා කියලා රැක් වෙන්නේ. වහි උලඟනේ තියෙන්නේ නිසා හරියට හොඳට බැල කරන්න. එහෙනම් තව කලින් කියපේ මම අත කරපු හොද නරකද සිහි කරලා ඊයත් නගත් හිත ගැන හිත යොමු කරලා ඔබේ අත මව්පියන් දෙපතුල් එක මත තියලා ආශිර්වාද ගමු දෙපතුල් දෙක වැඳලා පාසල් එනකොට තමන්ගේ අම්මා තාත්තා ධන ගහලා වැදලා ඉන්න ඕනේ. සන්දෑවේ නිදා ගන්නකොට මම දන්න දරුවෙක් ඉන්නවා හැමදාම අම්මටයි තාත්තටයි වැදලා තමයි පුදේ ගන්නේ. හොඳ ගුණයක්. ඒ හින්දා තාත්තටයි අම්මටයි වැදලා ගන්න. එතකොට තමයි විශ්වයේ බලය ලැබිලා ලස්සන ජීවිතයකට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා මම දකරපු හොඳ නරකද සිහි කරලා ඊයත් නසර් නෙත ගැන හිත යොමු කරලා ඔබේ අත මව්පියන් දෙපතුල් මත තියලා ආශිර්වාද ගමු දෙපතුල් දෙක වැඳලා මම නම් මගේ ඉස්කෝලේට මම හැමදාම ගෞරව කරනවා. මට උගන්වපු ගුරුවරුන්ට මම ගෞරව කරනවා. ආමුරන්ට නම් වදිනවා. ගිහි ගුරුවරයෙක් අපිට ඉගෙනනවා නම් අපි ගුරුවරට ගෞරව කරනවා. ඒ ගෞරවය තියෙනවා. කවදාවත් ඒ ගුරුවරයාගේ හිතක් කැළෙන විදිහට කතා කළා නැහැ. ඒසා මේ අම්මලා තාත්තලා වුණත් දරුවන්ගේ හිතට වේදනාවක් එන විදිහට කතා කරන්න එපා. පුතේ දුවේ කතා කරා. එතෝ ඔබ කියන්නේ සුභාෂිත වචන කතා කරා. ජය පෙරදුම දෙකම ඔබ ළඟ තමයි පුතේ වීරිය අදිස්ථානය ජය ගනින් පුතේ
ඔබ කළ සියලු හොඳයයි සතර අතේ ගැමුණු කුමරුතේ ජීවත් වේයන් පුතේ එනම් පුතාලා ගැමුණු කුමාරගේ ජීවත් වෙන්න කියලා මතක් කරනවා. දෝලන කවියක් කියනවා. මව්පියෝ කියන දේ ඇහුවත් දුවක් වගේ දුව නොබ නිසයි මේ මනෝලොබ තවම අගී ගැමි කමරක ගනින් ලිඳ ළඟ කුඹුක වගේ විහාර මහා දේවි ඒකයි තවම අගී පුංචි කාලේ ඉඳලා සංවරයක් ඇතුළත් වැඩ කරන්න ඕනේ. එනුමත් කන්දත් ඒ අඳින ඇඳුම ලස්සනට සංවරයක් ඇතුළත් අනිත් ඕනේ. අම්මා තාත්තා කියන දේ අහන්න ඕනේ. විහාර මහා දේවියක් වගේ වැඩ කරන්න ඕන කියලා දුරට මතක් කරනවා. එහෙනම් හොඳයි නාරක දෙක දරුවනි ඔබ සතුව ඔබගේ වටිනාකම් මෙතුව මේ ජීවිතේ වටිනාකම් මෙතුව මනුසත් බවක් ලැබුණේ Abang yang masuk itu ambil dulu. Dari enak kalau itu dari sahabat itu dari sahabat yang ada. මේ වෙලාවේදී මම කාලයක් තුළ පැයක් දෙක නාතන වෙලාවක් ගියා. ඉතින් මම දිනාස් දැන් අවුරුදු දෙකකට වගේ ගියා වෙන්නේ. දරුවට දෙලා ඉස්කෝලේ තියෙනවා. ඉතින් එන ගමන් අර තරුණ පුතාලා වාහනේ මම කතා කරලා ආවා. සල්ලි තියෙන කෙනෙක් වෙන්නේ. විදුහල්පතිතුමා සෑහෙන මහන්සි වෙනවා. ඉස්කෝලේ හදන්න රෑ 10ට ඉස්කෝලේ වැඩ කරනවා වෙලා. ගුරුවරු සම්බන්ධ කරගෙන බොහොම ලස්සනට මේ ගමන යනවා.
වගේම හරි පිළිවෙලයි ගුරු එකම කාර්යයක් කරලා එක්කෙනෙක් විතරක් කරන් මේ නැති කතා වෙලා ගැට හොඳයි නේ අස්සනයි අස්සට ඉන්න ඕනේ අම්බාත් එහෙමයි තාත්තත් එහෙමයි ඉස්සුදුවට අස්සන්ට ඉන්න ඕනේ ඒක තමයි අවශ්‍ය වලතුමා තාම හොඳට මේ වැඩි සංවිධානය කරලා තියෙනවා කල්පනාකරන්නේ එතුමා එක පැත්තකින් ඉස්කෝලේ යන බලනවා ආයි මෙතන පරිසරයෙන් බලනවා ආයි ඉන්නගේ ඡායාරූප ගන්නවා මොකද හේතුව පස්සේ බලන්න මම හිතන්නේ ඉතින් ප්‍රදේශයන්ගේ මහත්මයා විදුවල්තුමා මම මෙතන දෙන්න ආරාධනා කරේ අපි අදකට මන්දියට මොනේ ගීතා කාන්ති අලුතම රට ප්‍රවරුල් දේශපාලන විද්‍යාව කරපු විහාමුදුරගේ මන්දියට ගීතා කාන්ති අලුතම ගෞරව විභාග වල වැඩි අපි ගොඩාක් ඉතිමේ ආශිර්වාද කරනවා. ඒ වගේම මතක් කරනවා දෙමව්පියනේ ගියවුරුද්දේ සමීක්ෂණයකින් ඔප්පලා තියෙනවා ගියවුරුද්දේ සිංහල දරුවන්ගේ උප්පත්තිය ලක්ෂයකින් අඩු වෙලා. ඒකෙද ලක්ෂයකින් අඩු වෙලා කියලා. පුනර්භවයෙන් කියන එක නැවත උප්පත්ති ලබන අපි මැරිලා අපිට උප්පත්තියක් ලබන්න දෙන්නේ වත්නා සමාජය අම්මලා දරුවෝ අපේ පවුල් දරුවෝ මගේ පවුලේ ළමයි කියන්නේ අපේ අම්මට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා මම වැඩි මල්ලෙක් කෙනෙක් මල්ලා දෙනෙක් ඉන්නවා නංගිලා 6 දෙනෙක් ඉන්නවා නංගිලා 6 දෙනෙක් දෙන්නෙක් කැම්පස් එකට ගියා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා ඉස්කෝල ගුරුවරයෙක් උගන්වනවා අනිත් නංගි විශ්වවිද්‍යාලයට ගියා එයාට මේ යාළුවෝ කියලා එපා කිව්වෙත් දැන් පැමුදුලේ කුට්ටපිටි ඒ දක්ෂයි කැම්පස් තේරුණා කියලා. ඉතින් මම කියන්නේ කරේ දෙමෝපියනේ තමන්ගේ දරුවන්ට ආදරය වගේම ජාතියට ආදරය වෙන්නේ. අපි අනිත් ජාතිය මතක් කරන්න බයනව නෙවෙයි. තමන්ගේ ජාතියට ආදරය කරන්න කියලා මතක් කරගන්න. හරිද? එහෙනම් හැමෝටම තුරුණවන්ගේ පිට ප්‍රාර්ථනා කරනවා. විද්‍යාලයේ තවදවස් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුරු බෞද්ධයන්ට විද්‍යාපුත්‍රමාලා දරුවන්ට දෙමෝපියන්ට තුරුණවන්ගේ නම් ආශිර්වාදේ යහපත් ගමනක් යන්න තුන් පිටම් ආශිර්වාද වේවා සාදුතේ ප්‍රාර්ථනා කරනවා. ඉදම්මේ ඥාති නමෝතු සුඛිතා වුඤ්ඤාතෝ ඉදම්මේ ඥාති නමෝතු සුඛිතා වුඤ්ඤාතෝ ඉදම්මේ ඥාති නමෝතු සුඛිතා වුඤ්ඤාතෝ ඉත්තාවතාස අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා විවාදන සීරිත් නිච්ඡං වන්දාපචායනං සත්කාරෝ ධම්මාවර්තන්ති ආයුවන්තං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේව චතෝ නිබ්බාන සම්පatti ඉවිනාති සමිච්ඡතු. සියලු දෙනාම අසුන් ගන්න නැවතත් ඇතින් එපා තාම දවස් නැහැ වැඩ කටයුතු වැඩක් ආරම්භ කරපුවාම එය අවසන් වෙනකල් දරුවෝ ඉන්න පුරුදු වෙනවා. මුලින් මම සඳහන් කළා වගේම අපගේ ආගමික ශාස්ත්‍රෝරයන් වහන්සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම සිරිනමස්පෑම කියන මේ තෙමකුල සිහිපත් කරන වෙසක් පුන් බොහෝ දිනේ නිමිත්තෙන් අද දවසේදී මේ ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ. මම හිතන්නේ බොහෝ කාලයකට පසු දරුවන් දෙමව්පියන් ගුරුවරුන්ට හැමෝටම ඉතාමත්ම හදවතට දැනෙන ආකාරයෙන් සංවේදීව ඒ ධර්මානුශාසනාව සිදු කරා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දවස හරිම සුන්දර දවසක් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේම ඊයේ ඉතාමත්ම අනෝරා වැසි වැටිච්ච සන්ධ්‍යාවක්. හැබැයි ඊයේ මම පාසලෙන් පිටත් යනකොට රාත්‍රී 7ට පමණ ඇති. ඒ වෙලාවෙත් මම ප්‍රාර්ථනා කරේ අද දවසේ මේ පින්කම ඉතාමත්ම අලංකාරව සිදු කරන්නට
අවුෙන් බාධාවක් නොවි ඒ කටයුතු සබාදාම අපිට ආශිර්වාද කරන්න කියන ප්‍රාර්ථනාව සිද්ධ කරේ. ඒ වගේම උදෑසන එනකොට කිමිදිරි පාන්දර උදේ 6ට වගේ පාසලට මම එන්න පිටත් වුණේ. ඒ පිටත් වෙනකොට මේ ප්‍රදේශයේ හොඳට අවුව වැටෙන ගතිය තිබුණා. නමුත් අර කඳු වැටිය දිගේ ලොකු වසනාව සිද්ධ කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට අසුන් පනවන්නට වේදිකාවේ අපිට වර්ෂාවේ බාධාවක් නැහැ. නමුත් ඊයේ ඇදහැරුණු ධාරණානිපාත වර්ෂාව නිසා දරුවන්ට දෙමව්පියන්ට ගුරු පෞත්‍රයන්ට ධර්ම ශ්‍රවණය කරන්නට වාඩි වෙන්න ටිකක් අපහසුයි හිතුනේ. ඒ නිසා තමයි අපි ශාලාව ඇතුළත ධර්ම දේශනාව කළා සූදානම් කරගත්තා. ඉතින් ඒ වෙලාවෙත් උදේ ආපු වෙලාවෙත් මම ප්‍රාර්ථනා කරේ මේ ප්‍රදේශයට අධිග්‍රහිත සුමන සමන් දෙවියන්ට පින් දීලා වෙලා මම ප්‍රාර්ථනා කරේ අද දවසේ අපි මේ ලොකු පින්කමක් කරන්න එන්නේ. ඒ නිසා වෙනම වර්ෂාවේ බාධාවක් වෙන්න එපායි කියලා මම හිතන්නේ ඒ ආශිර්වාදය අපිට ලැබුණා. ඒ වගේම දැන් මේ වැඩසටහන නිමා වෙලා අපි අද දවසේ විහාරස්ථානයක් වන්දනා කරන්න යන සූදානමින් ඉන්නේ. ඒ නිසා මේ යහපත් ක්‍රියාවල වලට සබාදාම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේම ආශිර්වාද කරනවා. ආදරණීය දුවේ පුතේ අද දවසේ ඔබ ධර්ම දේශනාව තුළ බොහෝ කරුණු කාරණා ටිකක් දරුවෝ විදිහට කටයුතු කරන්නට කොහොමද කියන එක අවබෝධ කරගත්තා. ඒ නිසා වෙන්න ඔබට සිහිපත් කරන්න ඕනේ මේ ධර්මානුශාසනාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ අම්මට තාත්තට ලැබි ආදරණීය දුවදරුවන්ට ලැබි ආදරණීය ගුරු මව්පියවරුන්ට ලැබි ඒ වගේම ආදිත්‍ය සාස්ත්‍රවරුන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ලැබි ආදරණීය දුවදරු පරපුරක් තනන්නට මේ ධර්මානුශාසනාව ඔබ ඉවහල් කරගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙසක් සතියේ නිමාවට පත් වෙමින් කාලය ගෙවි යන මේ මොහොතේ අද දවසේ ඒ ප්‍රාර්ථනාවක් සිදු කරගන්නම පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි මම සූදානම් වන්නේ. වෙසක් සතිය ආරම්භයත් සමගම ඒ වගේම පෞද්ගලික මැදිවර්ණ කාලයේ ඉඳලා ගිහලා ඊටාමත්ම කාර්යබහුල කාල සීමාවක් නිමා වෙලා වෙසක් සතිය ආරම්භ වුණා. විවිධ වැඩසටහන් වලින් විවිධ පාසල් වල වැඩසටහන් ක්‍රියාත්මක වෙති. අපේ පාසලේ අද දවසේ සුපුරුදු පරිදි මාසික පැවැත්වෙන ධර්ම දේශනාව වගේම සුවිශේෂීව වෙසක් ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි নমස්කාර පූර්වක ගෞරවයෙන් ආරාධනා කර සිටියා. චීන බුදුහඩන් සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායක විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක කහංගම හංසගිරි විහාරාධිපති අතිපූජ්‍ය බුද්ධන්දේ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට උන්වහන්සේට নমස්කාර පූර්වක ගෞරව පෙරදරි ස්තුතිය පුද කර සිටිනා විද්‍යාලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඒ වගේම තවත් මෙවන් ආගමික ශාස්ත්‍රීය සේවාවන් සිදු කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සලසේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම මෙවන් පින්කම් පාසලේ සිදු වෙනකොට අපිට අපේ ආදරණීය මව්පියවරු ප්‍රදේශවාසීන් සම්ප්‍රදායකින් ලොකු ශක්තියක් ලැබෙනවා. අද දවසේ අපිට මේ වර්ෂා කාලය තුල ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් මෙම ස්ථානයට වැඩම වීම ටිකක් අභියෝග වූ ප්‍රශ්නයක්. ඒ නිසා වෙනම ඒ කාර්යය ඉතාමත්ම ගෞරවයෙන් සිද්ධ කරනවා. අපි හැම වෙලාවෙම සඳහන් කරා වගේම දරුවන්ට ආදර්ශ සපයන පාසලක් ඇටියට අපි ඒ උත්සාහය හැම වෙලාවෙම උපරිමයෙන් ඉටු කරන්නට සැදී පැහැදිලි ස්ථානට ගෞරවයෙන් වැඩම කරවා දෙන ලෙස එතුමන් ඉතාමත්ම කාර්යබහුල අද දවසේ ඉතාමත්ම කාර්යබහුල දවසක් වුණත් එතුමන්ගේ ආදරණීය පුත්‍රරත්නය එම කටයුතු සඳහා යොමු කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරවන්නත් නැවත විහාරස්ථානය කරා වැඩම කරවන්නට එතුමන් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ කටයුතු බාරගත්තා. ඒ නිසා එතුමන්ට ආදරණීය පුතණුවන්ට ඒ පවුලේ සියලු දෙනාට මේ එතුමිය ඒ නෝනා මහත්මිය ඇතුළු සියලු දෙනාට අපි ආශිර්වාද කරන තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරන්නට ශබ්ද වාහිනී යන්ත්‍රය සැපයූ මාදරණීය පුත්‍රාඥාක අපේ
සොයරෙක්ගේ පුතේ සම්දින පුතණුවන්ටත් මා ගෞරවනීය ස්තුති පුද කර සිටිනා මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව මනමින් සවන් දෙන්නට ඒ තාක්ෂණික උපකරණ සැපයීම පිළිබඳව ඒ වගේම අද දවසේදී අපි හැමදාම අපි බලාපොරොත්තු වෙනවා හරි ආසයි මේ පාසල හොඳ බෞද්ධ පාසලක් හැටියට බෞද්ධ දරුවෝ හැටියට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරන මාසිකව ධර්ම දේශනා සිද්ධ කරනවා. ඒ නිසා මේ ගෞරවය එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාට දක්වන ගෞරවය කොයි ආකාරයෙන්ද කියන එක දරුවන්ට අපි ආදර්ශ අපයන්නවා. ඒ නිසා බොහෝ වෙලාවට අපි ධර්ම දේශනාව සිදු කරනකොට අපේ මෙතන ඉන්න කීප දෙනෙක් එක්ක නිරතුරුව කතා කරනවා අපි පාසලේ ධර්මාසනයක් සකස් කරන්න ඕනේ කියලා. තාම අපිට ඒක කරගන්න හයියක් ලැබුණේ නැහැ. ඉතින් අද දවසේදී අපිට මේ ධර්මාසනය සැපේ පිළිවෙලදීනේ පුරාණ විහාරස්ථානයේ ගෞරවනීය ආනන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් බලපඩාන දෙප්පන්ගේ මූලිකත්වයෙන් උන්වහන්සේට මේ අවස්ථාවේදී ඒ සහාය පිළිබඳව අපි ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අද දවසේදී මේ පින් කටයුතු සිද්ධ කිරීමේදී ආදරණීය ගුරු මණ්ඩලයේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය අංශභාර ගුරුතුමිය ඇතුළු සියලුම ගුරුතුමියන්ලා ඒ වගේම පෙර පාසලේ ගුරුතුමිය ගීතා ප්‍රාන්ති මහත්මිය මූලිකත්වයේ ගත්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් සිදු කරන්නට ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම මෙම වැඩසටහන ශක්තිය දිරිය සැපයූ පෙර පාසලේ වගේම පාසලේ ආදරණීය මව්පියවරු සියලු දෙනාටත් ආදරණීය දූ දරුවන් සියලු දෙනාටත් ගෞරවනීය ස්තුතිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිනවා මේ මොහොතේ. ඒ වගේම අද දවසේදී මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනා අපේ බුදුදහමට අනුව අවසානයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරා වගේ අපේ ඉලක්කය විය යුත්තේ නිර්වාණය. ඒ නිර්වාණයට යන මගේ නිවන් මාර්ගයට මේ පින්කමට හේතු වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම අවසාන වශයෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ වැඩසටහනට ශක්තිය දිරිය සැපයූ සියලු දෙනාටම නිවන් මාර්ගයට නිවන් දොරටු දුර නොවේවා ඉක්මනින් විවර වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් මා අද දවසේදී වෙසක් පොහෝ දිනයේ නිමිත්තෙන් සිදු කරනා වූ ධර්ම දේශනාව නිමාවට පත් කරනා මේ වැඩසටහන සියලු දෙනාටම තෙරුවන් සරණයි. Semoga